සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ ඔබ දකින්න ඇති සමාජ මාධ්‍ය තුල පොලිස් නිලධාරි මහත්මයෙක් සහ නීතිඥ මහත්මයෙක් අතර ගැටුමක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව මිනිස්සු වාද විවාද ඇති වෙන මොහොතක අපේ කැකිරාවේ සුදස්සන ස්වාමීන් වහන්සේගෙන් මම අහන්න කැමති ඔබ වහන්සේ මේ සම්බන්ධව දරන මතය මේ සම්බන්ධ ඔබ වහන්සේ හිතන විදිහ කොහොමද කියන එක ගැන දැනගන්න. ඉතින් අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අතරම තිලන් මහත්මයා මුදුමාමුද ප්‍රශ්නයක් ඇහුවේ මේ ලංකාවේ මානව සමාජයේ මේ ක්‍රියාකාරකම් පිළිබඳ අපි ඇත්තටම බුද්ධිමත්ද කියන ප්‍රශ්නය. දැන් ඇත්තටම ඔය කොස්තාපල් වරයා සහ ඒ පොලිස් නිලධාරීවරයා සහ ඒ වගේම ඒ නීතිඥ මහත්මයාගේ සිදුවීම ඊටාම ආందోලනාත්මක සිද්ධියක් බවට පත් වුණේ ඇත්තටම සමාජ මාධ්‍ය. දැන් ඒ කියන්නේ සමාජ මාධ්‍යෙන් තමයි ඒ කියන්නේ ප්‍රශ්න විසඳන නඩුව අහන තීන්දුව දෙන ස්ථානයක් බවට සමාජ මාධ්‍යපත් වෙලා තියෙනවානේ. ඉතින් ඒ වගේම තමයි ඊටා ඉක්මනින් ඒ කියන්නේ සමාජය ප්‍රකෝපකාරී කරන්න ඕ කුළු ගන්නවන්න හැකියාව තියෙනවා ඇත්තටම මේ සමාජ මාධ්‍යයට. ඒක අපි පහුගිය අරගල සමයන් වලත් දැක්ක කාරණාවක්. ඒ වගේම තමයි දැන් ලෝකේ පුරා විරෝධතා ඒජන්සි විරෝධතා කියලා ලෝකේ පුරා විරෝධතා මාලාවක් අරන් යනවනේ. ඉතින් ඒ වටත් ඒ කුළු ගැන්වීම කරන්න මූලිකවම මේ දායකත්වයක් දෙන දේ තමයි සමාජ මාධ්‍ය. සමාජ මාධ්‍ය අපි දැක්කා ඒ පොලිස් නිලධාරීවරයාට සහ ඒ නීතිඥවරයාට දෙපැත්ත බෙදලා කවි ලිව්වා, ගී ලිව්වා, ඒ වගේම ද්වේෂ සහගත දේවලු ලිව්වා. ඒ කියන්නේ එතකොට පූජාසනයයි වගේම ගිලටීනියයි දෙකම උනේ සමාජ මාධ්‍ය. අපි මේ අපේ මාතෘකාවේ අපි කතා කරන්න ඕනේ, අපි සමාජයට දෙන්න ඕනේ තමයි මේ ඒ සිදුවීම දැන් ඉවරයි. දැන් ඉතන නියෝගයක් දීලා දෙනවා සමත මණ්ඩලයට දාන්නයි කියලා. එතකොට මේ දෙන්න සමත මණ්ඩලයට ගිහිල්ලා සමතයටපත් වෙනවා. එතකොට මේ චූන් එක ඉවරයි. එතකොට ඒ කියන්නේ දැන් මේ සමාජ මාධ්‍යයේ එක එක සතියට එක එක දේවල් ට්‍රෙන්ඩ් වෙලා ඒ අනුසාරයෙන් දිවි ගෙවන තත්වයක් ඇවිල්ලා තියෙනවානේ. ප්‍රශ්නේ ඕක නෙවෙයි. මේ සමාජ මාධ්‍යයේ දේවල් වලින් මේ දෙන උත්කර්ෂය ඇතුලේ මේ අර වින්දිතයක්. ඒ කියන්නේ පොලිස් නිලධාරියත් එතන වින්දිතෙක් වුණා. ඒ වගේම නීතිඥවරයාත් වින්දිතෙක් වුණා. ඒ දෙන්නම වෙනමම ඒ කියන්නේ වීරත්වයට නැගෙනවනේ. ඊසේ අද දැක්ක අපි උසාවියෙන් නිදහස් වුණාන් පස්සේ ඒ ඊටාම උත්කර්ෂවත් ආකාරයේ කියන්නේ කරෙන් තමයි ඒ පොලිස් නිලධාරීවරයාව එක්කගෙන ආවේ. අපි හැම කල්පනා කරන්න ඇති එකම දේ තමයි එතනින් පස්සේ මොකද වෙන්නේ කියලා. අපේ කට්ටියගේ වැඩේ තමයි ඕනම දෙයක් ටක් ගාලා කරේ තියාගෙන යනවා. ඊටා ඉක්මනින් ඒක බිමින් තියලා ආය අලුත් එකක් කරේ තියාගන්න. එතකොට අර කරේ ගියපු අය ඉන්නේ. ඒගොල්ලෝ සබාහාතයි. ඒ කියන්නේ දැන් මේ එකක් කරේ තියාගෙන යනවා. ඒක ඊටා ඉක්මනින් ඒක තවත් දෙයක් හම්බෙච්ච ඒක බිමින් තියනවා. ආය හොයලා බලක් නැහැ මේ බිමින් තිබ්බ දෙයට මොකද උනේ කියලා. සරලම උදාහරණ ටික තමයි අපි දන්නව දැන් අරගල සමයේ යම් යම් සිදුවීම් වලට ඒ අරගලයේ තියෙද්දින් අත්අඩංගුවට ගද්දින් ක්ෂණිකව නීතිඥවරු ඉදිරිපත් වෙනවා, ජනතාව යනවා, අප්පුඩි ගහනවා, එළියට ගන්නවා. හැබැයි අරගලේ අවසන් වුණා පස්සේ කවුරුත් සෙනග නැතුව අතින් ගෙවාගෙන අපි දැක්කා උසාවි වල රස්තියාද් වෙන ආකාරය. එතකොට සෙල්ෆි ගන්න හරි එහෙම නැත්නම් මල් මාලා දාන්න හරි මල් කලබවල් දෙන්න හරි කවුරුත් හිටියේ නැහැ. ඕකම තමයි ඔය අන්තරේ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ අපේ සමහර අන්තරේ මිත්‍රයන්ට වෙච්ච දේවලුත් අපි දැක්කා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ විශ්වවිද්‍යාල සමයේ ඉදින් ඒගොල්ලන්ට වැටෙන නඩු වලට පිරිස් එනවා. හැබැයි විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙලා ගියන් පස්සේ අනේ තමන්ගේ එක්ක අයියක් හරි නැත්නම් දෙමාපියොත් එක්ක හරි තමයි උසාවිය ළඟට එන්න සිද්ධ වෙන්නේ. ඒ වගේ සමාජයක්. මේකේ මේ தত্ত্বය තේරුම් ගන්න ඕනේ. අපි දැක්ක ඔය අරගලයේදීත් ඒක පොලිස් නිලධාරියෙක් මගේ මතකයේ හැටියට මම වැරදි නම් ඒක නිවැරදි කරන්න කවුරු හරි ඔය බයික් එකක ඉන්නකොට මම හිතන්නේ අරගලේට මේ අවශ්‍යපස්සේ එතනින් සෑහෙන පිළිගැනීමක් ඒ පොලිස් නිලධාරීතුමාට හම්බුණා. පස්සේ මොකද දන්නවද? එයාව ඒක ජොබ් එකක් නැති වුණා. ඒ මාසෙ මගර රස්සාවක් නැති වුණා අදපොඩි මගේ මතකයේ හැටියට. ඒක තමයි ලංකාවේ තත්ත්වය. ඒක නිසා මේ
තේරුම් ගන්න ඕන දේ තමයි මේ සමාජ මාධ්‍යෙන් දෙන උත්කර්ෂයන් වලට ඒ ක්‍රියාකාරකමට හසු වෙච්ච අය ඒ ලක් වෙච්ච අය අහු වෙන්න හොඳ නැහැ. ක්‍රියාකාරකමට ලක් වෙච්ච අය බින්දිතයන් වෙච්ච අය මේ සමාජ මාධ්‍ය උත්කර්ෂයට අහු වෙන්න හොඳ නැහැ. මොකද ප්‍රතිඵල භයානකයි ඉස්සරහ. ඒ එවලේෂනික අර මේ උත්තේජනයක් කියනවා තමයි. හැබැයි එතනින් එහාට කවුරුත් නැහැ. දැන් ওই පොලිස් නිලධාරීතුමන්ට ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා කවුරුත් දන්නේ නැහැ නේ. දැන් මේ නිලධාරීවරයාට මොන දේවල් වලට ඉස්සරහට මුණ දෙන්න සිද්ධ වෙයි කියන කාරණාව දන්නවා. හැබැයි මම තේරුම් ගත්ත දෙයක් තියෙනවා සිදුවීමේ මේ ලංකාවේ අපි මුලිනුත් කියපු දේ තමයි මේ උපදේශනීය කියන එක. පාසල් වලට උපදේශනය අවශ්‍යයි. ඒ වගේම වෘත්තීන් වලට උපදේශනය අවශ්‍යයි. උපදේශනීය කියන එක අනිවාර්යෙන්ම මේ ලංකාවේ සෑම ක්ෂේත්‍රයකම අවශ්‍යයි කියන දේ පෙන්눔 කරනවා නේද ඉන්නගේ රණ්ඩුව. ඇත්තටම දැන් අර වාර්තාවකත් තිබ්බනේ ලංකාවේ මානසික රෝගීන් වැඩි කියලා. ඇත්තටම ඉතින් මේ තත්ත්වයන් එක්ක උපදේශනය කියන එක මේ සමාජයට කොච්චර වැදගත්ද කියන එක පෙන්눔 කරන කාලයක්. ඉතින් ඒක මං කියන්නේ දැන් මේ අපි හැම වෙලාවෙම පුරුදු වෙලා තියෙන එවලේ අවස්ථාවකට උරේ දාන්න මිසක මේ දේවල් නැවත නැවත නොවෙන්න මොකක්ද අපි ගන්න ඕනේ ක්‍රියාමාර්ග කියන ඒවා රජයක් බලන්නෙත් නැහැ සමාජයක් කල්පනා කරන්නෙත් නැහනේ. ඉතින් මේ එතකොට මේවා ආපහු වෙනවා මේවා මේක අලුතෙන් එක මේවා අනන්ත ප්‍රමාණ වෙලා තියෙනවා. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඉතින් මේක සම්බන්ධව හොඳ ලස්සන කතා දෙකක් කිව්වා මේ මගේ මිත්‍රයන් දෙන්නේ. එක්කෙනෙක් තමයි ගයාන් යාල්ලගේ මහත්තයා. එයා කිව්ව දේ තමයි මේ කරට ගත්තා වගේ නෙමෙයි මල්ලි උස්සලා පොළවේ ගහද්දි. ඊළඟට ජෝර්ජ් දෙමර මහත්මයා මාධ්‍යවේදී මහත්මයා එතුමත් කිව්ව කාරණාව තමයි හෙනයක් උනත් ඔළුවට වදිද්දී සමහර අය හිතනවා අනේක ලස්සන ආලෝකයක් කියලා. ඉතින් ඕක තමයි අවසානයේ ඔය සිදුවීම් වලට වෙන්නේ කියන එක තමයි බොහොම කාරුණිකව සියලු දෙනාට මතක් කරන්න තියෙන්නේ.